චතාරික පියසටහන් තුළින් අද අපි ඔබ වුණ ගැහෙන්නේ ජේසුස් වහන්සේගේ ජීවිතයේ උච්චිතම ස්ථානයකට. කුරුසි පත්වීම. අද මහසිකුරාදා දින. ජේසුස් වහන්සේ ශාන්තිකර පූජාවට තමන්ගේ මුළු ජීවිතයම කැප කළා වූ දිනය. කිතුණු බැතියන්ට මේ දිනය සුවිශේෂිතයි. ඔබ සූදානම් 3 පැයක් ජේසුස් වහන්සේ කුරුසේ වදාළූ වදන් දෙස අවධානය යොමු කරමින් භාවනාත්මකව මේ දිනය ගත කරන්න. මගේ ප්‍රේමවන්තයනි, හැම මාසිකුරාදාවකම ඔබ ස්වාමින් වහන්සේගේ වදන් මෙනෙහි කරන්නට ඇති. 3 පැයක් ස්වාමින් වහන්සේගේ පාමුල රැඳිලා කුරුසය මෙනෙහි කරන්නට ඇති. නමුත් මා අද ඔබට ආරාධනාවක් දෙනවා. එන්න අපි එක්ව ස්වාමින් වහන්සේ අපට ජීවනය සලසා දුන්නා වූ මේ කුරුසේ මාර්ගය මතින් අපේ සදාකාලික ජීවනය සලසා ගන්න. ස්වාමින් වහන්සේට ඇයි කුරුසයක් මත දිවි පුදන්නට උනේ? මිනිස්සු හිතුව එක දඬුවමක් කියලා. රෝමය හිතුවා ජේසුස් වහන්සේගේ ජීවිතය කෙලවරුණා කියලා. ඊටත් වැඩියෙන් සාතන් සතුටු වෙන්නේ නැති ජේසුස් වහන්සේගේ ජීවිතය මේ කුරුසයක් මත තීන්දුව වුණා කියලා. නමුත් ස්වාමින් වහන්සේ මේ කුරුසි ගසේදී කරනු ලැබුවේ කුමක්ද? අපි දකිනවා මනුෂ්‍යයා පාපයට වැටුණට පස්සේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේ සමග තිබුණු සම්බන්ධතාවය පළුදු කරගන්න. ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේ මනුෂ්‍යත් අතර තිබිච්ච සම්බන්ධකම මනුෂ්‍ය අතර තිබිච්ච සම්බන්ධකම, සබහා ධර්මයත් මනුෂ්‍යත් අතර තිබුණු සම්බන්ධකම බිඳවට්ට ගත්තා. ජේසුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ මේ කැඩිච්ච බිඳිච්ච සම්බන්ධතාවයන් අලුත් කරමින් කරුමය නිසා පාපේ උරුමයක් අපි ලබලා තිබුණා. පාපය නිසා සදාකාලික නිරයකට අපේ ජීවිතය යොමු වෙලා තිබුණා. ස්වාමීන් වහන්සේගේ ජීවිත පූජාව කරුණු කොටගෙන අපේ කරුමය ඉවර කරලා සදාකාලික ජීවනයකට පාර කියන්නට ජේසුස් වහන්සේ මෙමෙවැනි කුරුසයක තමන්ගේ ජීවිතය පූජා කළා. ප්‍රේමවන්තයනි, ලී කැබලි දෙකක් එකට එකතු වෙලා සැදෙන මේ කුරුසය අර්ථවත් පණිවිඩයක් අපිට කියනවා. සිරස්කඩ ස්වර්ගය සහ පෘථිවිය දෙවියන් වහන්සේගේ මහිමය තුල එකතු කරනු ලබනවා. දෙවියන් වහන්සේත් මනුෂ්‍යත් අතර බිඳිච්ච සම්බන්ධතාවය උන්වහන්සේ යලිත් එකතු කරා. ඒ වගේම තිරස්කඩ මනුෂ්‍යයා සහ මනුෂ්‍ය අතර බිඳිච්ච සම්බන්ධතාවය ජේසුස් වහන්සේගේ ජීවිත පූජාව තුළින් නැවතත් එක්සේසත්කමකට ගේනවා. ඒ නිසා කුරුසය ශාන්තිකර පූජාවක්. කැඩුණු බිඳුණු සම්බන්ධතාවයන් අලුත් කරන ස්වාමින් වහන්සේ තුළ නව ජීවනයකට අපව කැඳවන සංකේතයක්. හිස් කුරුසය අපිට පෙන්නනවා තවත් ජේසුස් වහන්සේ මේ කුරුසේ නැති බව. මගේ ප්‍රේමවන්තයනි, ස්වාමින් වහන්සේ මේ ශාන්තිකර පූජාව සතුටින් බාර අරගෙන මුළු මහත් මනුෂ්‍ය සංහතිය උදෙසා තමන්ගේ ජීවිතය පූජාවක් කරනවා. උන්වහන්සේ කුරුසි ගසේ වැදෑලූ ප්‍රබල වචනයක් සියල්ල සම්පූර්ණයි. මාගේ ආත්මය ඔබගේ අත්වලට බාර දෙමු. අපි හැමෝටම දූතන මේවරක් තිබෙනවා. ජේසු කුරුසි ගසේදී තමන් ලෝකයට පැමිණි කාරණාව සම්පූර්ණ කරලා දෙවියන් වහන්සේට තමන්ගේ අතින් තමන්ගේ ආත්මය බාර දෙනවා. දැන් සියල්ල සම්පූර්ණයි. ඔබගේ අත්වලට මාගේ ආත්මය බාර දෙමි. ඔබටත් මටත් හැකි වේවිද ජීවිතය අවසාන කාලයේදී මෙසේ වදනක් ප්‍රකාශ කරන්නට? ස්වාමින් වහන්සේ තුළ මගේ ප්‍රේමවන්තයනි, දින 40ක් අපි චතාරික වන්දනා කාලෙක ආවා.
ස්වාමින් වහන්සේ සමග එන්න මැරෙන්නට. කුරුසේ වර්ධකරුවෙක් නම් ඔබ ජේසුස් වහන්සේගේ මරණයට උත්තර බඳිනව නම් ඔබ මතක තියාගන්න දේව වචනය කියනවා. ඔබ උන්වහන්සේගේ මරණේ කොටස්කරුවෙක් නම් උන්වහන්සේගේ උත්ථානයේත් ඔබ කොටස්කරුවෙක්. මේ මාසිකුරාදා දින ජීවිතය පාපයෙන් මුදෝගෙන සදාකාලික ජීවනයකට ඇතුළත් වන පිණිස කුරුසේ පාමුල හඬන්න. ජේසු ගැන නෙමෙයි ඔබත් මගේ ජීවිතය ගැන හඬා වැළපෙමින් කැඩුණු බිදුණු සම්බන්ධතාවයන් අලුත් කරගෙන නව මාවතකට පිවිසෙන්නට මේ මාසිකුරාදා දින භාවනාව අපි හැමෝගෙම ජීවිතවලට ආශිර්වාදයක් වේවා. ජේසු පීඨයි.